දැන් අපි කරන්න යන්නේ 8.3 අභ්‍යාසය. එතන ත්‍රිකෝණ පළවෙනි පාඩමේ 8.3 අභ්‍යාසයේ සියලුම ගැටලු මේ සෙෂන් එකේ අපි සාකච්ඡා කරනවා. ඒතකොට ABC කියලා කියන්නේ ත්‍රිකෝණයක්. මේ කෝණය 70යි, මේ කෝණය 55යි. ඒතකොට මේ අභ්‍යාසය කරන්න තියෙන්නේ අපිට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ප්‍රමේය දාලා. ඒක තමයි මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ. එතකොට අපි ABC ත්‍රිකෝණයේ එක කෝණයක් 70යි 55යි. කෝණ තුනේ එකතුව 180යි. ඒක තමයි ප්‍රමේය. එතකොට මොකද්ද? ABC කෝණය හදන ACB කෝණය හදන BAC කෝණය සමානයි 180. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180යි. එතකොට ABC කෝණය 55යි, ACB කෝණය එහෙම තිබ්බා. ACB කෝණය තමයි වන්න තියෙන්නේ. BAC කෝණය 70 180. බොහොම පහසුයි. ACB කෝණය සමානයි 180 නඩු කරා 70 55යි. 180 නඩු කරා 70 55යි කියද 125යි. 125 නඩු කරාම උත්තරේ 55යි. ACB කෝණය සමානයි අංශක 55යි. ඒ කියන්නේ මේකත් අංශක 55යි. ඒ කියන්නේ මේක සමද්විපාත ත්‍රිකෝණයක්. අපි දෙවෙනි ගණන්ට යමු. මේ ප්‍රශ්නය තියෙන්නේ XYZ කෝණය හොයන්න. එතකොට ඔයාලට මොකද්ද පේන්නේ? ඔයාලට පේනවා XYZ කෝණය හොයන්න නම් අපි දන්නවා මොකද්ද දාන්නේ? අභ්‍යන්තර කෝණ ප්‍රමේය. එතකොට කෝණ තුනේ එකතුව අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180. මෙතන එක කෝණය දන්නේ. කෝණ දෙකක් දන්නේ නැහැ. එතකොට සමීකරණයක් ගොඩනැගුවා එක කෝණයක් දන්නේ කෝණ දෙකක් හොයාගන්න බෑ. නමුත් මෙතන තියෙනවා 155 කියලා දීලා තියෙනවා දත්තය. ඒක පාවිච්චි කරන්න අපිට හිතෙන්න ඕනේ. එතකොට මේ කෝණේ අංශක 55යි. හේතුව ප්‍රතිමුඛ කෝණය. එතකොට මේ කෝණේ XYZ කෝණය විතරයි දන්නේ නැත්තේ. ප්‍රකාශයක් ලිව්වා අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180යි කියලා ගත්තා. මේ කෝණෙත් කරගත්තා. ඔර ඒ කෝණේ එනවා. ඔර අපි කරමු. කොහොමද මේක කරන්නේ? XYZ කෝණය දන XZY කෝණය දන YXZ කෝණය සමානයි 180යි. හේතුව ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180යි. ඒක තමයි අභ්‍යන්තර කෝණ ප්‍රමේය. XYZ කෝණය අපි දන්නේ. XZY කෝණය අංශක 55යි. එතන ලියන්න ඕනේ. XZY කෝණය සමානයි අංශක 55යි. ප්‍රතිමුඛ කෝණ. දැන් ආදේශ කරන්න. XYZ කෝණය ධන XZY කෝණය 55යි. YXZ කෝණය අංශක 40යි. D සමානයි 180. XYZ කෝණය සමානයි 55 40යි 95යි. 180 95 අඩු කරාම 85. XYZ කෝණය සමානයි 85යි. මේක ඇවිල්ලා අංශක 85යි. 85 40 85 55 50 130 140 180. හරි. ඊළඟ ප්‍රශ්නේ. අපි තුන්වෙනි ගාන බලමු. මේක තමයි රූපසට අහන. මේ දීලා තියෙනවා AB සමාන්තරයි QS කියලා. එතකොට QPS කියන්නේ ත්‍රිකෝණයක්, PSR කියන්නේ එකම සරල රේඛාවේ PD ලක්ෂ. මේ PSR කියන්නේ එකම PSR කියන සරල රේඛාවේ PD ලක්ෂ. එතකොට QPR කෝණය හොයන්න තියෙන්නේ. මෙන්න මේ කෝණය හොයන්න තියෙන්නේ. මොකද්ද පාවිච්චි කරන්න ඕනේ? අභ්‍යන්තර කෝණ ප්‍රමේය. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි. එතකොට කොහොමද මේ PQR PQS ත්‍රිකෝණයට ඒක සම්බන්ධ කරගන්නේ? අපි බලමු
මෙතන දීලා තියෙන දත්ත දිහා හොඳට බලන්න. AB සමාන්තරයි QS කියන දේ තියෙනවා. එතකොට ඔයාලට මොකක්ද හිතෙන්නේ? මෙන්න AB සහ QS සමාන්තර නම් සමාන්තර සරල රේඛා දෙකක් PQ කියන තිරයක් රේඛාවකින් ඡේදනය වුණාම සෑදෙන ඒකාන්තර කෝණ සමානයි. අනුරූප කෝණ සමානයි. ඒක මතක් කරගන්න ඕන. ඒකාන්තර කෝණ ප්‍රමේය අනුව මේක අංශක 65යි. උඩ අපි ඒක ලියා ගන්න ඕන. PQS කෝණය සමානයි අංශක 65යි. හේතුව AB සමාන්තරයි QS ද QS එම නිසා ඒකාන්තර කෝණ. එතකොට මේ කෝණ දෙක දන්නවනම් මේ කෝණ හොයාගන්න පුළුවන් අපිට අභ්‍යන්තර කෝණ ප්‍රමේය. එතකොට QPS කෝණය ධන PQS කෝණය ධන PSQ කෝණය සමානයි 180. දැන් ආදේශ ගන්න QPS PS කෝණය ධන PQS 65යි PSQ 70යි 180යි. QPS කෝණය සමානයි 70යි 135යි 180න් 135ක් අඩු කරන්න. ඔඩ QPS කෝණය සමානයි 180න් 135ක් අඩු කරාම 45යි. QPS කෝණය සමානයි QPR කෝණය සමානයි 45යි. ඊළඟට මේක තව දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ගාන ABC කියන ත්‍රිකෝණයක් x කියන්නේ අඥාත පදයක් x හොයන්න තියෙන්නේ. ඒ කියන්නේ ABC කෝණය. ඒතර අපි දන්නවා අභ්‍යන්තර කෝණ තුන එකතුව 180යි. අභ්‍යන්තර කෝණ ප්‍රමේය. මොනිසා අපි අපෝ ලියනවා ABC කෝණය දාන ACB කෝණය දාන BAC සමානයි 180යි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180යි. ආදේශයෙන් ABC කෝණය x, ACB කෝණය 40යි, BAC කෝණය 80යි සමානයි 180යි. x ධන 120 සමානයි 180යි. x සමානයි 60යි. x කියන්නේ 60යි. දෙවෙනි ගානට දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස ABC කියන්නේ ත්‍රිකෝණයක්. මේ කෝණ දෙක සමානයි PP කියලා තියෙන්නේ. මේක 110යි. මේ කෝණ දෙකේ අගය ගන්න තියෙන්නේ. ABC ත්‍රිකෝණය අපි දන්නවා අභ්‍යන්තර කෝණ ප්‍රමේයයෙන් කෝණ තුනෙන් එකතුව 180යි. අපි ඒක කෙලින්ම ඒක පාවිච්චි කරමු. මොකද අපිට ලියන්න පුළුවන් ABC කෝණය BAC කෝණය ACB කෝණය 80යි 180යි. මේ විදිහට මාර්ගය ලියන්න. විභාගයේ මාය නැතුව වල ලකුණු ලැබෙනවා. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180යි. ABC කෝණය 110යි. BAC P ACB P සමානයි 180යි. 2P ධන 110 සමානයි 180යි. මේක තමයි සමීකරණ විසඳීම. 2P සමානයි 180 අඩු කිරීම 110යි. 70යි. P සමානයි 35යි. කාට හරි සමීකරණ අමාරුවක් තියෙනවා නම් අමාරුයි නම් ඒ සමීකරණ පාඩම බලන්න. හරි මේ තුන්වෙනි කොටස. උඩ මේකේ හොයන්න තියෙන්නේ කෝණ තුනේම අගය හොයන්න තියෙන්නේ. ඒතර අපි දන්නවා මොකද අපි පාවිච්චි කරන්නේ අභ්‍යන්තර කෝණ ප්‍රමේය. මේක එක වගේ ගණන සෙට් එකක් තියෙන්නේ. ඉතින් මේක ඇත්තට ගොඩක් අමාරු ගැටලු විදිහට මම දකින්නේ නැහැ. මේක හැමෝටම පුළුවන් වෙන්න ඕන මේක. නමුත් මේක රිපීට් කර කර ඔයාලා කරලා බලන්න. කාට හරි ටිකක් අමාරු ළමෙක් ඉන්නවා නම් මේ රිපීට් කර කරද්දී යාළුවට මේක හුරු වෙනවා. එතකොට මේක අපි ABC කෝණය ගන්න BCA කෝණය ගන්න
BAC කෝණය සමානයි 180යි. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180යි. මේක ආදේශ කරමු. ABC A ධන 10යි. මේක නිකන් සමීකරණ විසඳීම ආපහු. BCA කෝණය 2යි A. BAC කෝණය A ඍණ 30. හරිද? A ධන 10 A ඍණ 30 2යි A. මේකට වරහන් කවන්නේ සමානයි 180යි. A 2යි A 3යි A ධන A 4යි A. ඔක්කොම එකම ජාති පද එක පැත්තට ගන්නවා. 10 ඍණ 30 ඍණ 20යි. සමානයි 180යි. 4යි A සමානයි 200යි. A සමානයි 4ෙන් බෙදුවම 50යි. A 50යි කියන්නේ මෙතන අපි අනිවාර්යයෙන්ම අමතක කරන්න එපා. A හොයලා තිබ්බොත් ලකුණු තියෙනවා. නමුත් කෝණ තුනම හොයන්න කියලා තමයි ගානේ තියෙන්නේ. කෝණ තුනම හොයන්න ඕන. ඒකට ABC කෝණය. ABC කෝණය A ධන 10යි. ඒ කියන්නේ A ධන 10යි. සමානයි 50 ධන 10 සමානයි අංශක 60යි. ABC 60යි කියන්නේ BCA හොයමු. BCA කෝණය සමානයි 2යි A සමානයි 2 වැඩි කිරීම 50 සමානයි 100යි. එතකොට මේ කෝණ දෙක 160යි කියන්නේ අනිත් කෝණ අනිවාර්යයෙන්ම 20යි. එතකොට BCA කෝණය හෙව්වාම BAC කෝණය සමානයි BAC කෝණය සමානයි A ඍණ 30. A සමානයි 50 ඍණ 30 20යි. BAC කෝණය 20යි. ඊළඟට අපි මේකේ තියෙන්නේ අපිට BAC කෝණය හා ACB කෝණය හොයන්න. P සහ Q වලින් අදහස් කරන්නේ මොන අගයන්ද කියන එක හොයන්න. එතකොට මේකේ තියෙනවා කියලා දාගමු. BC පාදය DE පාදයට සමාන්තරයි. එතකොට BC පාදය DE පාදයට සමාන්තර නම් අපි දන්නවා මොකද්ද? සමාන්තර සරල රේඛා දෙකක් AC කියන තීරක රේඛාවෙන් ඡේදනය වෙනකොට සෑදෙන ඒකාන්තර කෝණ සහ අනුරූප කෝණ සමාන වෙති කියලා. එතකොට ඒ ප්‍රමේය දාලා අපිට Q කෝණය කෙලින්ම ලියන්න පුළුවන්. ACB කෝණය සමානයි අංශක 45. හේතුව DE සමාන්තරයි BC ඒකාන්තර කෝණය. Q කෝණය ගන්නවා නම් මේ කෝණය ගන්නවා නම් ABC ත්‍රිකෝණය ගැන හිතුවම කෝණ තුන එකතු 180න් P කෝණය හොයන්න පුළුවන්. කොහොමද ABC කෝණය? ගන්න BAC කෝණය. ගන්න ACB කෝණය 180යි. අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180යි. ඕනෑම ත්‍රිකෝණයක. එතකොට ABC කෝණය 65යි. BAC කෝණය PACB කෝණය Q සමානයි 45යි කියලා අපි ඔප්පු කරා. Q සමානයි 180යි. එතන ACB කෝණය සමානයි Q සමානයි 45යි. ඔන්න 65 ධන P ධන 45 සමානයි 180යි. එතකොට P සමානයි 65 45යි 100 එතකොට P සමානයි 70. P සමානයි 70යි Q සමානයි 45යි. 45යි 65යි 180යි. P සමානයි 70යි. P කියන්නේ AC කෝණය. ඔරේ කතා පස්සේ ගන්නද? පස්සේ ගන්න. දැන් එතකොට මේකේ M සහ N හොයන්න තියෙන්නේ. N කියන්නේ හැබැයි මොකද්ද?
ඔයාලා ත්‍රිකෝණ බැලුවම පේනවනේ n කියන්නේ ABD ත්‍රිකෝණේ බාහිර කොණයක් කියලා. ඒක ළමෙක්ට බාහිර කොණ ප්‍රමේය දාලා උත්තරේ ගන්න පුළුවන්. ඒකට ඒක ඔට්ටු නැහැ. මොකද මේ අභ්‍යාසය සම්පූර්ණයෙන්ම දාන්න තියෙන්නේ අභ්‍යන්තර කොණ ප්‍රමේය. ඒකෙන් තමයි හදන්න ඕනේ. මොකද ළමයි හදුවට ඒක වැරදි නැහැ. නමුත් මම කියන්නේ මේකේ ඔට්ටු නැහැ කියලා. එතකොට අපි අභ්‍යන්තර කොණ ප්‍රමේය දාමු මේකට ABD ත්‍රිකෝණයට අපි දාමු. ABD ත්‍රිකෝණයට දාලා අපි මේ කෝණේ අපිට හොයාගන්න පුළුවන්. එතකොට කොහොමද ABD කෝණය දාන BAD කෝණය දාන ADB කෝණය සමානයි 180යි. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180යි. ABD කෝණය අංශක 50යි. BAD කෝණය 55යි. ADB කෝණය සමානයි 180යි. 50 105යි. ADB සමානයි 180න් 105 කරගන්න. කීයද 75යි. ADB කෝණය සමානයි 75යි. දැන් මොකද්ද කරන්නේ? ADC කෝණය. ADC කෝණය සමානයි ADC කෝණය. n සමානයි 180න් 75ක් ආපහු අඩු කරන්න වෙනවා. ඒ මොකද ADB කෝණය සහ ADC කියන කෝණ කියන්නේ මොනවද? පරිපූර්ණක බද්ධ කෝණ නිසා. ADB හා ADC යනු පරිපූර්ණක බද්ධ කෝණ වේ. සරල රේඛාවෙන් යුක්ත කෝණ. ඒක ඒ අනුව n සමානයි 105යි. එකනේ එක ළමෙක් ABD ත්‍රිකෝණයේ ABD ත්‍රිකෝණයේ BD පාදේ C දක්වා දික් කරලා තියෙනවා. මේ කියන්නේ බාහිර කොණයක්. බාහිර කොණ ප්‍රමේය දාලා තමයි 105යි කියලා එකපාර ගන්න පුළුවන්. නමුත් අපිට කිව්වොත් අභ්‍යන්තර කොණ ප්‍රමේය භාවිතා කොට n හොයන්න කියලා ඒක එතකොට වැරදි. අපි m හොයන්නේ කොහොමද කියලා අපි බලමු. n හොයන්නේ අපි ABC ත්‍රිකෝණය සලකමු. ABC ත්‍රිකෝණය සලකමු. සලකලා බලන්න පුළුවන් ABC කෝණය ධන BAC කෝණය ධන ACB කෝණය සමානයි 180යි. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180 වේ. ABC කෝණය 50යි. BAC කෝණය 55 ධන 30. ධන ACB කෝණය M 180යි. 50යි 55යි 105යි. 135යි. M සමානයි 180න් 135 කඩු ගන්න. 85 කඩු. උඩ 45. M සමානයි 45. ඒ කියන්නේ ACB කෝණය. සමානයි 45යි. N සමානයි n කියන්නේ 105යි. හයවෙනි ගන්න. එතකොට මේක හයවෙනි ගාන, දෙවෙනි කොටස හයවෙනි ගාන. මේ තමයි උපස්ථාන C සහ D හොයන්න තියෙන්නේ. එතකොට C සහ D හොයන්න තියෙන්නේ. මේ දීලා තියෙන තත් තමයි AD සමාන්තරයි BC කියන්නේ. සමාන්තරයි කියලා දැක්ක ගමන් වලට මොකද්ද වෙන්නේ? මේක D නම් මෙන්න AD සහ BC සමාන්තර නම් APD කියන තීරයක් රේඛාවෙන් පහළ රේඛා දෙක එක් සමාන්තර සමගලදී ඡේදනය. ඒකාන්තර කොණ සමානයි. මේකත් D. එහෙම පේන්න ඕනේ.
එතකොට d කොහොමද හොයන්නේ මේ ත්‍රිකෝණයට අභ්‍යන්තර කෝණ ප්‍රමේය. අභ්‍යන්තර කෝණ තුන එකට 180 කියලා දාලා d එක හොයා ගන්න පුළුවන්. මොකද අපි බලමු a b d කෝණය. දාන්න a d b කෝණය. දාන්න b a d කෝණය සමානයි 180යි. ABD කෝණය ABD කෝණය 35යි. ADB කෝණය D BAD කෝණය 100 සමානයි 180යි. D සමානයි 105 135 140 180 140 කඩු කරාම මේ සමීකරණ විසඳීම 40යි. D සමානයි 40යි. ඒ අනුව ADB කෝණය 40යි. ADB කෝණය 40 නම් DBC කෝණයත් කෝණයත් 40යි. හේතුව AD සමාන්තරයි BC හා ඒකාන්තර කෝණ මගින් DBC සමානයි 40යි. මේකත් 40යි මේකත් 40යි. දැන් මේ කෝණ දෙක දානවා C හොයන්න පුළුවන්. කොහොමද? මේක නියමෝ BDC කෝණය දාන BCD කෝණය දාන DBC කෝණය 180. මොකද්ද? ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ක් වේ. BDC කෝණය කීයද? C BCD කෝණය 70. DBC කෝණය 40. සමානයි 180. C කීයද? C සමානයි 70 110 180න් 110 කඩු කරන්න. කීයද? 70. C සමානයි 70. අපි යමු ඊළඟ ගානට. මේක මම හිතන්නේ 6 වෙනි ගාන. කලින් අපි 5 හදුවා. හරි. මේ 3 වෙනි ප්‍රශ්නය 8.3 අභ්‍යාසයේ 3 වෙනි ප්‍රශ්නය. එතකොට මේකේ පළවෙනි කොටසේ තියෙන්නේ කෝණ 3ක්. මේකේ කෝණ 3ක්. මේ ත්‍රිකෝණයක කෝණ 3ක් ලෙස මේවා පවතින්න පුළුවන්ද කියන එක තමයි අහන්නේ. කියන්නේ බොහොම පැහැදිලිව කිව්වොත් මෙහෙම ත්‍රිකෝණයක් අපි ඇඳොත් මෙහෙම අංශක 50යි. එතන 40යි. මෙතන 90යි. ඒ කියන්නේ අපි මේ එතන 90යි. මෙතන 40යි. 50යි 40යි 90යි. මේ වගේ ත්‍රිකෝණයක් පවතින්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. ඔව් පවතින පුළුවන්. ඇයි? 50යි 40යි 90යි 90යි 180යි. 50යි 40යි 90යි 180යි. 180 කියලා කියන්නේ මොකද්ද? ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180 වේ. ඒ අනුව මෙලෙස කෝණ තුනක් පවතින්න පුළුවන් ත්‍රිකෝණයක. ඒ කියන්නේ මේ ත්‍රිකෝණයක් පවතින්න පුළුවන්. ප්‍රොබ්ලම් දෙවෙනි එකට. ඒකට දෙවෙනි ප්‍රශ්නෙට ගියාම මොකද තියෙන්නේ? දෙවෙනි ප්‍රශ්නෙට ගියාම ත්‍රිකෝණ මෙන්න එකක් 70යි එකක් 30යි අනිත් එක 75යි. මේවා පවතින්න පුළුවන්ද? මේවා මේ 75 70 මේ අංශක මේ හරියට ඇඳලා නැහැ අනුමානයට. නමුත් මේවා ත්‍රිකෝණයක් කියන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ඇත්තටම ඔයාලගේ කෝණමානය සහ පැන්සල භාවිතා කරලා ත්‍රිකෝණයක් අඳින්න උත්සාහ කරන්න. ඒතර ඔයාලට අඳින්න බෑ. මේ වගේ ත්‍රිකෝණයක් අඳින්න බෑ. ඒ අංශක 70 මෙහිම ඇඳලා 30 මෙහිම ඇඳලා මේ දෙක මේ කෝණේ මෙතන
හම්බුනම මෙතනට එන්නේ 75 නෙවෙයි 75ට වඩා වැඩි කෝණයක් එන්න ඕන. ඇයි හේතුව? මේ බලන්න 70 ධන 30 ධන 75 සමානයි 70 ධන 30 175යි. මේක කුඩායි 180යි. එම නිසා ත්‍රිකෝණයක් පැවතින හැක. මෙලෙස ත්‍රිකෝණයක් පැවතින හැක. ඒක තමයි හේතුව. එතකොට 1 සහ 2 අපි ඊළඟ එක බලමු. තුන්වෙනි සෙට් එක බලමු අපි. තුන්වෙනි සෙට් එක 55 72 58යි. එතකොට අපි බලමු 55යි 72යි 58යි. අපි බලමු මේක එකතුව. ඒ කියන්නේ A B C කියලා දාලා කෝණ තුනේ එකතුව බලමු. 58යි 55යි 72 සමානයි කීයද? 50යි 50යි 100යි. එතකොට 50යි 50ට 72 බලමු 70යි 50යි 120යි 130යි 185යි. විශාලයි 180. විශාලයි 180. එම නිසා ත්‍රිකෝණයක් පැවතින හැක. මෙලෙස කෝණ තුන සහිත ත්‍රිකෝණයක් පැවතිය නොහැක. මේ ත්‍රිකෝණයක් තියෙන්න බෑ. මොකද 58යි 55යි 72 ක්‍රම 185ක් එනවා. 70යි 50යි 120යි 130යි 155යි 185යි. 180 වඩා වැඩි. 180ක් වෙන්න ඕන මුළු තුනේ එකතුව. අපි හතරවෙනි එක බලමු 60 60 60. ඔව් 60 60 කියලා තුනක් තියෙන්න පුළුවන්. අයි 60 තුනක් 180යි. අතන සමබාහු ත්‍රිකෝණයක් තෝරන්න පුළුවන්. 60යි 60යි 60. තෝරන්න පුළුවන්. ඇයි සමබාහු ත්‍රිකෝණයක් ගමු. කෝණ තුන සමානයිනේ x x x කියලා දාන්න. කෝණ තුන එකතු 180යි. 3යි x සමානයි 180. x සමානයි 60. හරි? පැත්තෙන්ම යන්න පුළුවන්. ඊළඟ ගන්න බලන්න. මෙලෙස ත්‍රිකෝණයක් පවතිය හැක. පස්වෙනි ගානේ තියෙන්නේ මොකද්ද? 100යි 20යි 65යි. කොහොමද එකතු කරමු අපි? 100යි 20යි 120යි. 165යි 185යි. 185 කියන්නේ 180ට වඩා වැඩි. ඒතකොට ත්‍රිකෝණයක් පවතින්න බෑ. ත්‍රිකෝණයක් පවතින නැහැ. හේතුව 100යි 20යි 65 එකතු කරාම 185යි. විශාලයි 180ට වඩා. එම නිසා මෙලෙස කෝණ තුනක් සහිත ත්‍රිකෝණයක් පැවතිය නොහැක. හේතුව 180ට වඩා වැඩි නිසා. අයියා අභ්‍යන්තර කෝණ ප්‍රමේය අනුව කෝණ තුන එකතු 180යි. මේක බලමු. මේක 53 අතසම 78යි. මේක එකතුව බලමු. 53 49 78 සමානයි 50යි 40යි 90. 99 99 3යි 102යි 78යි 180. ඒ කියන්නේ කෝණ තුන එකතු 180යි. ඒ කියන්නේ මේ වගේ ත්‍රිකෝණයක් තියෙන්න පුළුවන්. 53යි 49යි 78. 50 40 180. එම නිසා 53යි 49යි 78 ලෙස කෝණ තුනක් සහිත ත්‍රිකෝණයක් පවතී. හේතුව 53 හේතුව අභ්‍යන්තර
කෝණ තුනේ එකතුව 180ක් වේ. අපි යන් හතරෙන් ප්‍රශ්නයක් බලමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනක් තියෙනවා. ඒ කෝණ තුන අතර අනුපාතය තමයි 2ට 3ට 4. අනුපාතය පවතී. මේ එක් කෝණ විශාලත්වය සොයන්න. දැන් මෙතන අපි අනුපාත පාඩම පොඩි අනුපාත පාඩමක් කරන්න යන්නේ. මතක නැති කට්ටිය අනුපාත පාඩමට ගිහිල්ලා බලන්න. එතකොට තියෙනවා කෝණයක් ත්‍රිකෝණයක්. එතකොට මේ කෝණ තුන අතර අපි හිතමු A B C කියලා. කෝණ තුන අතර අනුපාතය 2ට 3ට 4යි. එතකොට අපිට කිලිම ගන්න පුළුවන් මේක 2යි x. මේක 3යි x. මේක 4යි x කියලා. x කියන එක නියතයක්. ඒක නිසා තමයි 2ට 3ට 4 අනුපාතය වෙන්නේ. ඇයි ඔයාලට තේරෙනවද? දැන් අපි හිතමු මොකක් හරි රාශි දෙකක් අතර අනුපාතයක් තියෙනවා 6ට 3 කියලා. ඔය මොකද්ද කරන්නේ? මේක තව සරල කරගන්නවා. මේක දෙකෙන් බෙදුවම 3යි. මේකද මේක 3ෙන් බෙදුවම 2යි. මේක 3ෙන් බෙදුවම 1යි. එතකොට මේක මේ බවට පත් වෙන්නේ මොකෙන් ගුණ වෙලාද 3ෙන් සහ 3ෙන්. 3 කියන්නේ නියතයක්. ඒ අනුව 2ට 3ට 4 කියන එක 2x කියන්නේ කෝණයක් කියලා ගන්න පුළුවන්. 3x කියන්නේ කෝණයක් කියලා ගන්න පුළුවන්. 4x කියන්නේ කෝණයක් කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ ABC ත්‍රිකෝණයට අපේ අභ්‍යන්තර සම්මුඛ කෝණ තුන එකතු 180 කියන ප්‍රමේය දානවා. ABC කෝණය දාන ACB කෝණය දාන BAC කෝණය 180. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ක් වේ. ඒ අනුව 2x 3x 4x සමානයි 180යි. x කියන එක අපි හොයාගන්න පුළුවන් පිට. 2x 3x 5x 4x 9x සමානයි 180යි. x සමානයි 20යි. x කියන්නේ ඇත්තටම අගයක් නැති නියතයක්. හරිද? x සමානයි 20යි. ඒ අනුව ABC කෝණය සමානයි 2x සමානයි අංශක 40යි. ACB කෝණය සමානයි 3x සමානයි 3 වැඩි කිරීම 20 60යි. පේන්නම ලියුවා 60යි. එතකොට BAC කෝණය සමානයි 4 වැඩි කිරීම 20 සමානයි 80යි. 80 60යි 140 180යි. කෝණ තුන හොයාගන්න. අපි ඊළඟ ගන්න ගියා. හරි මේ තමයි පස්වෙනි ගාන. එතකොට ත්‍රිකෝණයක විශාලම කෝණයේ අගය කුඩාම කෝණයේ අගය තුන් ගුණයක්ද ඉදිරි කෝණයේ අගය කුඩාම කෝණයේ අගය දෙගුණයක්ද වේ. ත්‍රිකෝණයේ කෝණ වෙන වෙනම සොයන්න. අපි දාන උපස්ථානක් කරනවා. අපි හිතමු මේක විශාල කෝණය කියලා. එතකොට කුඩාම කෝණයේ අගයමින් තුන් ගුණයක්ද? ඔක්කොම කියලා තියෙන්නේ කුඩාම කෝණයට සාපේක්ෂව. අපි කුඩාම කෝණය x කියලා ගමු. එතකොට විශාලම කෝණය 3x. එතකොට ත්‍රිකෝණයේ අගය කුඩාම කෝණයේ අගයමින් දෙගුණයක්. එතකොට ඒක 2x. එතකොට දැක්කනේ කලින් ගානට සමානයි. ඊට පස්සේ කලින් ගානේ කෝණ තුන අතර අනුපාතය දුන්නා. මේකේ වෙන විදිහකට කියලා තියෙනවා ඒකම හැබැයි තමයි හැබැයි. එතකොට අපි මොකද්ද කරන්නේ? අපි මේකට දාන්නේ මොකද්ද? අභ්‍යන්තර කෝණ තුන එකතු 180යි කියන ප්‍රමේය. ABC කෝණය දාන ACB කෝණය දාන BAC කෝණය සමානයි 180. හොඳ අභ්‍යන්තර කෝණ තුනේ එකතුව 180ක් වේ කියන එක. ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුන එකතු 180ක් වේ කියන්නේ. මම කැටියෙන් ඉල්ල තියෙන්නේ 2x ධන 3x ධන x සමානයි 180යි. ඒක 5x 6x 6x සමානයි 180යි. x සමානයි 30යි. එතකොට
CB කෝණය සමානයි 30යි. ABC කෝණය සමානයි 3x 90යි. BAC කෝණය සමානයි එක අඩි කිරීම 30 60යි. 90 60 150යි 180. මේක ත්‍රිකෝණයක් කියලා තොප්පු වෙනවා. ඒ කියන්නේ අපිට හරියට කියලා බලා ගන්න පුළුවන් අපි හරියට කියනවා හරියට කියලා. අපි එන 3.3 එතනින් ඉවරයි.